හෙලෝ ගයිස් ඉතින් යාලනේ අද මම මොකද්ද වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ කියලා ඔයාලට මේ ෆොටෝ එක දකිද්දිම තේරෙනවා. ඉතින් යාලනේ ඔයාලගේ ඉමේජ් එකට මේ වගේ ට්‍රැඩිෂනල් ෆොටෝ ෂූට් එකක් කොහොමද නිර්මාණය කරගන්න කියලා දෙන වීඩියෝ එකක් අරන් තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලන ගමන් අපි යමු එහෙනම් කොහොමද මේ වගේ ට්‍රැඩිෂනල් ෆොටෝ ෂූට් එකක් වගේ ෆොටෝ එකකට නිර්මාණය කරගන්න කියලා බලන්න. ඉතින් යාලනේ මේ වගේ AI වීඩියෝ ගොඩාක් මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලා ඒවා බලන්න කැමති නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරගන්න. හරියාලනේ මුලින්ම අපි අපේ ප්‍රොම්ප්ට් එක නිර්මාණය කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ChatGPT app එක භාවිතා කරනවා. ඔයාලත් ඔයාලගේ ෆෝන් එකට ChatGPT app එක ගන්න. අරගෙන ChatGPT එකට log වෙලා ඔයාලා මෙන්න මෙතන typing bar එකේ ඔයාට අවශ්‍ය වෙන ඒ කියන්නේ ඔයාට නිර්මාණය කරගන්න ඕන වෙන ෆොටෝ එකේ විස්තරය පැහැදිලිව ඔයාලට ඉංග්‍රීසි වලින් දෙන්න ඕනේ නැහැ. සිංහලෙන් මෙන්න මෙතෙන්ට type කරන්න. මම අද නිර්මාණය කරන්නේ නිල් මානෙල් වලින් වට වුණු ඒ කියන්නේ නිර්මාණෙල් මල් background එකේ තියෙන ඒ වගේම නිර්මාණෙල් මල් අතේ තියන් ඉන්න ෆොටෝ ෂූට් එකක් හින්දා මම ඒක මෙන්න මේ විදිහට ලස්සනට මෙතන සිංහලෙන් සම්පූර්ණ වෙන විදිහට ඔක්කොම දේවල් ඇතුළත් මෙතන type කරනවා. ඔයාලත් ඒ විදිහට ඔයාලගේ මෙන්න මෙතන typing bar එකට ඔයාලට නිර්මාණය වෙන්න ඕන ෆොටෝ එකේ විස්තරය පැහැදිලිව මෙතෙන්ට දෙන්න. හරියාවනේ දැන් ඔයාලට පේනවා ඇති අපිට නිර්මාණය කරලා දීපු ප්‍රොම්ප්ට් කිහිපයක් මෙන්න මෙතන දැන් පේන්න තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ එක් ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ගිහින් Gemini එකට දීලා අපේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න. ඉතින් යාළුවනේ මම මේ ප්‍රොම්ප්ට් ටික මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මම මේ දේවල් ඔයාලට වැඩියෙන් කියලා දෙන්නේ. ඔයාලට තනියම ඔයාලගේ ප්‍රොම්ප්ට් එක නිර්මාණය කරගන්න පුළුවන් වෙන හින්දා. හරි අපි දැන් මේ කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එකත් අරගෙන යන්න ඕන Google Chrome එකට. Google Chrome එකට ගිහින් search bar එකේ search කරගන්න Gemini AI කියලා. එහෙම සර්ච් කරාම එන පළවෙනි රිසල්ට් සයිට් එක ඇතුළට ඔයාලා යන්න ඕනේ. ඔයාලට ඒ සයිට් එක ඇතුළට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඇතුළට ගිය ගමන් ඔයාලා දකුණු පැත්තේ තියෙන sign in button එක ක්ලික් කරලා ඔයාලගේ email address එක දීලා මේකට log වෙන්න ඕනේ. ඊට පස්සේ අපි අර copy කරගෙන ආව prompt එක මෙතන typing bar එකට paste කරලා අපිට තියෙන plus mark එක ක්ලික් කරලා ඔයාගේ gallery එකේ තියෙන ලස්සන වගේ ෆොටෝ එකක් මෙතෙන්ට upload කරන්න. දැන් ඔයාලට තියෙන අන්තිම step එක මෙන්න මෙතනින් send කරන්න. send කරාට පස්සේ පොඩි වෙලාවක් අරගෙන Gemini එකෙන් අපිට අපේ image එක generate කරලා දෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන්න තියෙන්නේ මම නිර්මාණය කරපු AI image එක. ඉතින් ලස්සනයි නේද යාළුවෝ? ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගෙම කියලා prompt භාවිතා කරලා මේ වගේ AI image generate කරගන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දායන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට බලන්න share කරන්න කියලා තිල්ලන ගමන් මම ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.